Hello, welcome back to Ossie Diaries YouTube channel. ඉතින් ඔයාලා හැමෝම අදත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලව එක්කගෙන යන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන ඇනිමල් ලෑන්ඩ් එකකට. ඉතින් මේ ෆාම් එකක ගොඩාක් සත්තු ඉන්නවා. ඉතින් චූටි බබාලා ගොඩාක් ආස තැනක් තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් මේකේ ටිකට්ස් අපි ඔන්ලයින් ගත්තා. So we're at the cafe at the moment. So where you need to head into first is the nursery. So that is just down the ramp, past the barbecue area and turn right into the big shed. Bathrooms are in there, but also our nursery. If you head through the blue door that says nursery, that's where you'll hold the rabbits and the guinea pigs. But that's also where you'll collect your feed buckets. Go for a wander around. Yep. Enjoy your morning. ඉතින් ඔන්න ඔය විදිහට අපි අපේ ටිකට්ස් පෙන්නලා රිස්බෑන්ඩ්ස් ටික අරගෙන ඉන්ස්ට්‍රක්ෂන්ස්ුත් එක්ක වෝකින් මැප් එකත් අරගෙන දැන් අපි අපේ ටුවර් එක පටන් ගන්න තමයි හදන්නේ. පුංචි අයට නම් කියාපු තැන. මේ ප්ලේස් එක අපේ ගෙදර ඉඳන් ඇත්තටම විනාඩි 10ක් විතර දුරින් තියෙන්නේ. නමුත් අපි අද තමයි ෆස්ට් ටයිම් මේක විසිට් කරන්නේ. මෙතන තියෙනවා කැෆේ එකක්, බාබිකියු ඒරියා එකක්, පික්නික් ඒරියාස්. ඉතින් ඕනම කෙනෙකුට තමන් කැමති විදිහට ප්ලේස් එක එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් අපි එකිනෙකාට උදව් කරගෙන අපේ රිස්බෑන්ඩ්ස් ටික දාගත්තා. ඉතින් ඒක ඇත්තටම පුංචි අයට ලොකු අත්දැකීමක්. අපි එකිනෙකාට උදව් කරන්න ඕන, දේවල් ෂෙයා කරගන්න ඕන. එයාලා මේ විදිහට අවුට්සයිඩ් ගියාම තමයි එයාලට ඒ දේවල් ජීවිතේ ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම හැම වෙලාවෙම උත්සාහ කරනවා වීකෙන්ඩ් එකේ මේ වගේ පොඩි ඉවෙන්ට් එකක් ඕගනයිස් කරලා පුංචි අයන්ට සහ එයාගේ යාළුවොත් එක්ක හොඳ ක්වොලිටි ටයිම් එකක් ගත කරන්න අවස්ථාව ලබා දෙන්න. ඉතින් අපි මුලින්ම බැලුවේ ඩකීස් ලව. පුංචි අය ගොඩාක් ආස සින්දුවක්නේ one little two little duckies කිය ළමයි ඉතින් හරිම ආසාවෙන් ඩකීස් ලව කවුන්ට් කරනවා. ඉතින් නර්සරි එකෙන් ඔයාලට ඇනිමල්ස්ලට ෆීඩ් කරන්න මීල්ස් ගන්න පුළුවන්. එයාලා අපිට බකට්ස් දෙකක් දෙනවා. එක බකට් එකක තියෙන්නේ ලොකු සත්තුන්ට ෆීඩ් කරන ඒවා, චූටි එකේ තියෙන්නේ චූටි සත්තුන්ට. ඩකීස්ලටයි චිකන්ස්ලටයි තමයි චූටි එකෙන් අපි ෆීඩ් කරේ. ඉතින් දැන් අපි ඒ කෑම ටිකත් අරගෙන මුලින්ම ඩකීස්ලට ෆීඩ් කරන්න තමයි යන්නේ. අයාන්ගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක තමයි ඩකීස්ලත් එක්ක මෙන්න මේ විදිහට ලයිව් සෙල්ලම් කරන එක. ඉතින් එතන හැම තැනම බෝඩ්ස් ගහලා තියෙනවා පුංචි අයව ගයිඩ් කරන්න කියලා. මොකද සත්තු කෑම දැක්කහම අතට බලෙන් පැනලා සත් කෑම ගන්න පුළුවන් නිසා පුංචි අය බය වෙයි කියලා ගොඩක් තැන්වල බෝඩ්ස් ගහලා තියෙනවා පුංචි අයව ගයිඩ් කරන්න කියලා. දැන් ඉතින් මෙතන ඉන්න ගිනි පිග්ස් ලවයි බනීස් ලවයි අපිට කඩල් කරන්න පුළුවන්. ඉතින් අයාන් මුලින්ම ගිනිපික් කෙනෙක්ව අතට අරගෙන එයා හරිම ලස්සනයි, ඇස් දෙක රතුම රතු පාටයි. මෙයාලා මීයෝ වර්ගයක්. ඉතින් ගෙවල් වල ඇති කරන මීයෝ වර්ගයක් තමයි මේ ගිනිපික්ස්ලා කියන්නේ. දැන් එතන හිටපු තවත් බබෙක් රැබිට් බනීව හොරතල් කරලා ඉවරයි. දැන් ඉතින් අයාන් බබාගේ තනාශී අක්කගේ chance එක තමයි බනීව හොරතල් කරන එක. ඉතින් ඒ දෙන්නත් දැන් එයාලගේ turn එක එනකන් wait වෙලා Hi Bunny, how are you? හොරතල් කරනවා. Oh. ආසාවෙන් ගත්තට ඉතින් පොඩි බයක් හිතේ තියෙනවා. හරි ඉතින් දැන් අපි කොහෙද මේ හෙල්මට් දාගෙන යන්න හදන්නේ. This is one of the most exciting event on the day, pony rides. ඉතින් මේකෙදි ඇත්තටම පුංචි අය එයාලගේ ටර්න් එක එනකන් වෙයිට් වෙලා ඉන්නවා. ඒකෙන් එයාලට ඉවසීම ඒ වගේ දේවල් ප්‍රගුණ කරගන්න හොඳ අවස්ථාවක්. කිසිම කෙනෙක් අඬලා යන්න බෑ කියලා කිව්වේ නෑ. ළමයි හරිම එක්සයිටඩ්. මං හිතුවේ අයාන් ඒ වෙලාවෙ ටිකක් නිදිමතේ වගේ හිටපු හින්දා මම හිතුවේ එයා යන්න එකක් නැති වෙයිද දන්නේ නැහැ කියලා. නමුත් එයා so excited. බලන්නකෝ ඉතින් එයාගේ ටර්න් එක ගත්ත හැටි. ඔන්න ඉතින් යනවා. එයාලා හරිම කෙයාරින් පරිස්සමින් ඒ සත්තුන්වත් අල්ලගෙන එයාලගේ පිටේ යන එක දැක්කාම හරිම අපිටත් ආසයි යන්න.
නමුත් එතන වැඩි හිටියෝ ඇඩල්ස්ලා කවුරුත් ගියේ නැහැ. ඒ නිසා පුංචි අය විතරයි ගියේ. ඒ නිසා අපි රයිඩ්ස් ගත්තේ නැහැ. එක ළමයෙකුට එක ටර්න් එකක් ගන්න පුළුවන්. අයන්ගේ හීනයක් හැබෑ වුණා වගේ. දැන් අපි යන්නේ කොහෙද? පෝනි රයිඩ්ස් එක ඉවර වෙලා let's go to see the next animal. අපි පිළිවෙලකට බලන් යමු පුතේ. අන්න sheep coming. Sheep coming. Yeah, not for sheep. Don't touch it, Diane. අද ටිකක් රස්නේ දවසක් වුණාට අපි උදේම වැඩ පටන් ගත්ත හින්දා තාම අපිට ගොඩාක් රස්නේ දැනෙන්නේ නැහැ. නමුත් ඉතින් අම්මා කෙනෙක් විදිහට නිතරම මේ වගේ දවස්වල අපි විශේෂයෙන් අවුට්සයිඩ් ඉද්දී පුංචි පුතාලව පුංචි දුවලව හයිඩ්‍රේට් කරලා තියන්න අමතක කරන්න හොඳ නැහැ. ඉතින් මං එයාගෙන් ඇහැව්වා වෝටර් ටිකක් දෙන්නද කියලා. හා කිව්වා ගත් කඩටම අනේ පෞති බහෙන් ඉඳලා තියෙන්නේ. ඉතින් ෆාම් එකට එන අයගේ හෙල්ත් එක සෙකියුරිටි බයෝ සෙකියුරිටි එක විශේෂයෙන් වැදගත් වෙන නිසා එතන බෝඩ් එකක් ගහලා තිබුණා. පහුගිය දවස් 28 ඇතුළත ඉන්දුනීසියාවට ගිහින් ඇවිත් තියෙන කෙනෙක් මේ ෆාම් එක ෆාම් ටුවර් එක බලන්න ඇවිත් තියෙනවා නම් ඉක්මනින්ම රිසෙප්ෂන් එකට දැනුම් දෙන්න කියලා. මෙන්න මෙතන ඉන්නවා තවත් ඩකීස්ලා ගොඩක්. ඩකීස්ලා ගැන ෆන් ෆැක්ට් එකක් තියෙනවා. ඩකීස්ලට දත් නැහැලු. එයාලගේ හොටට කියන්නේ බිල් කියලාලු. එයාලට මකුණු දැලක් වගේ කකුල් තියෙන්නේ හොඳට පීනන්නලු. ඉතින් ඒ වගේ දේවල් ළමයිට සත්තු ගැන දැනගන්න පුළුවන් දේවල් එයාලා ෆන් ෆැක්ට් විදිහට බෝඩ් වල ලියලා තියෙනවා. ඉතින් මං හිතනවා හැම සතෙක්ව බලන්න යන එන්ට්‍රන්ස් එකකම ඒ වගේ ෆන් ෆැක්ට්ස් තියෙයි කියලා. ඉතින් අපි ඒවත් කියවලා දැනගමු. කලින් හිටපු ඩකේස්ලටත් අපි ෆීඩ් කරානේ. මෙන්න මෙතන ඉන්නවා පොන්ඩ් එකක. පොන්ඩ් එකේ ඉන්න ඩකේස්ලටත් අපි ෆීඩ් කරන්න තමයි හදන්නේ. ඉතින් ටනාෂි අක්කා කියලා දෙනවා අතෙන් අරගෙන කොහොමද ඩකීට ෆීඩ් කරන්න කියලා. නමුත් අයන් මල්ලි එච්චරම කැමැත්තක් දැක්ුවේ නැහැ අතින් අරගෙන ෆීඩ් කරන්න. අක්කි 3-4 පාරක් try කරලා එතනින් එහාට එයා හරිම ලස්සනට ෆීඩ් කරා. ඉතින් ඒක තමයි ළමයි හරි ඉක්මනින් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඒක දැක්කහම හරිම සතුටුයි. ඉතින් ඒ අතරතුරේදී මේ නිදහසේ ඇවිදින ඩකීස්ලව බලන ගමන් මෙන්න මෙයාත් ලේසි ක්‍රමයක් හොයාගෙන තියෙනවා ඩකීස්ලට කන්න දෙන්න. ඇයි අපි අතට අරන් දෙන්නේ? ඒ කෝප්පෙම කන්න දෙන්න පුළුවන්. පුංචි අය හොයාගන්න පුංචි දේවල් හරිම ලස්සනයි. ඉතින් අද එයාගේ පුංචිට අපිත් එක්ක එන්න බැරි වුණා. පුංචි වැඩට ගිහින් ඉන්න නිසා බාප්පි අපිත් එක්ක ජොයින් වුණා. ඉතින් ඒක පුංචි දෙන්නටම ලොකු දෙයක් වුණා. thank you බාප්පි අපිත් එක්ක එකතු වුණාට. දැන් ඉතින් අපි නෙයි නෙයි කියන හෝස්ලව බලන්න තමයි යන්නේ. හෝස්ලා ගැනත් ෆන් ෆැක්ට්ස් ටිකක් තියෙනවා. එයාලා කන්නේ පැලට්ස්ලුයි කියව ගන්නකෝ. හේයි ෆාම් එකක් කිව්වහම ගොඩාක් වෙට් තෙතමනයක් තියෙන පැත්තක් කියලා හිතෙනවා නේද? නමුත් නෑ එහෙම නෙවෙයි. මේක එච්චරම තෙතමනයක් තියෙන පැත්තක් නෙමෙයි. ඩ්‍රයි භූමියක් තමයි තියෙන්නේ. නමුත් වතුර රැඳෙන තැන් එයාලා ලස්සනට ආරක්ෂා කරලා තියෙනවා. ඒ සත්තුන්ට නිදහසේ ඇවිදලා ලොකු ඉඩක් තියෙනවා එයාලට නිදහසේ ඇවිදලා සැරිසරන්න. මං හිතන්නේ මේවා ගොඩක් මේ සත්තු එයාලව මේ එන්ටර්ටේන්මන්ට් වලටම තමයි තියලා තියෙන්නේ. මිනිස්සුන්ට බලලා ළමයිව එන්ටර්ටේන් කරන්න සහ එයාලට ඒ සත්තු ගැන ඉගෙන ගන්න ඒ එක්ස්පීරියන්ස් එක ගන්නම හදපු තැනක් වගේ තමයි මේ ෆාම් එක.
මං කලිනුත් කිව්වනේ ෆාම් එකේ අය ගොඩාක් එයාලගේ එන විසිටර්ස් ලගේ බයෝ සිකියුරිටි එක ගැන උනන්දු වෙනවා කියලා. ඒක පෙන්වන්න පුළුවන් තවත් හොඳ දෙයක් තමයි අපේ ඒ ටිකට්ස් වලට ඉන්ක්ලූඩ් වෙලා තියෙන සැනිටයිසර් එකක්. ඉතින් හැම ෆැමිලි එකකටම වගේ සැනිටයිස් බොටල් එක ගානේ ෆාම් එකෙන්ම අපිට දුන්නා. ඉතින් අපි සත්තුන්ට ෆීඩ් කරලා අපේ අත් සැනිටයිස් කරගන්න පුළුවන්. මොකද මේ සත්තුන්ගේ කෙල වැදෙන්න පුළුවන්. එහෙම වෙද්දි අපේ හෙල්ත් එක ක්ලෙන්ලිනස් එක තියාගන්න එයාලා අපිට සැනිටයිස් බෝතලයක් දුන්නා. ඉතින් හරි හොඳයි නේ. ගොඩක් තැන්වල වතුර ගන්න පුළුවන් ටැප්ස් හයි කරලා තිබුණා අත සෝද ගන්න. ඉතින් මෙන්න ඉන්නවා කවුලා. ඉතින් ලංකාවේ අපි නම් හරක් බලන්න මෙන්න මේ විදිහේ ෆාම් වලට යන්නේ නැහනේ. අපේ ගෙවල් වල ළඟ පාත වතු වල ඕන තරම් හරක් ඉන්නවා. නමුත් ඕස්ට්‍රේලියාවේ ඉන්න අපිට එහෙම අවස්ථාවක් නැහැ. නමුත් ඉතින් මේ වගේ ෆාම් වලට ගිහිල්ලා අපේ පුංචි අයට ඒ අත්දැකීම ලබා දෙන්න ලැබෙන එක අවස්ථාව ලැබෙන එක ඇත්තටම ලොකු දෙයක්. අයන් හරි මාසයි කවුලට එයා වාහනේ කොහේ හරි යනවනම් අම්මා කවු බලන්න ඕන, නෙයි බලන්න ඕන. එයා හෝස්ට් ගොඩක් වෙලාවට කියන්නේ නෙයි කියලා. සත්තුන්ගේ ශබ්ද වලින් ගොඩක් කතා කරනවා එයා. එයාලට ඩේ කෙයා එකේ මං හිතන්නේ උගන්වනවා ඇති ඒවා. ගෙදර ඇවිල්ලා එයා අපිත් එක්ක කතා කරනවා. තව දෙයක් තමයි සමහර තැන්වල ඉලෙක්ට්‍රිකල් ෆෙන්ස් හයි කරලා තිබුණා. මන් දන්නේ ඒකට හරිම හේතුව මොකක්ද කියලා. මං හිතන්නේ ඒ සත්තුන්ට එතනින් පැනලා යන්න බැරි වෙන්නේ නැති එහෙම ඉලෙක්ට්‍රික් ෆෙන්ස් හයි කරලා තියෙන්නේ. නමුත් ඉතින් විසිටර්ස්ලට ඒකෙන් ලොකු හානියක් නැහැ. මොකද ඒ ෆෙන්ස් එක හයි කරලා තියෙන්නේ එයාලගේ කොටුව ඇතුළත. මෙන්න මෙතන ඉන්නවා ෂීප්ලා ගොඩක්. ඒ හැම ඩීටේල් එකක්ම එයාලා අපිට දුන්න වෝකින් මැප් එකේ තියෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඩේන්ජර් එකක් නැහැ ලොකුවට. ඉතින් දැන් අපි ආවේ රේන්බෝ මේස් එකට. මේ රේන්බෝ මේස් එකේ රේන්බෝ කලර් වලින් පාට කරලා තියෙනවා. ඒක මැද්දේ තියෙනවා කාර් එකක්. ඉතින් දැන් මේ කාර් එක හොයාගෙන තමයි අපි යන්නේ. පුංචි අයට නම් ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක්. හොය තියෙන කාර් එක දැන් ඉතින් අපි කොහොම හරි කාර් එක හොයාගන්න තමයි try කරන්නේ. යංකෝ එහෙනම් කාර් එක හොයාගෙන ඔසි ඩයරීස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා නම් දන්නේ නැති අපි ටස්මේනියා එකේ ටස්මසියා කියන මේස් එක කරපු හැටි. ඒක නම් හරිම බයයි තනියෙන් යන්න මට නම් උසට වවලා තිබුණ ඉංග්ලිෂ් බොක්සස් වගේ ගස් තිබුණේ. ඉතින් ඒකේ පේන්නේ නැහැ කොයි හරි තැනකට ගියොත් අනිත් පැත්ත පේන්නේ නැහැ. ඒ නිසා මම නම් හරිම බයෙන් ඒක කරේ. නමුත් මේක නම් එහෙම බයක් නැහැ. එහා පැත්ත මෙහා පැත්ත පේනවා. නමුත් ඉතින් පුංචි අයට ඉතාම වටින ඉවෙන්ට් එකක්. එයාලට පසල් එයාලගේ ලොජිකල් තින්කින් එක ඩිවලොප් කරන්න ගොඩක් හොඳ ඔපචුනිටි එකක් මේක. ඉතින් දැන් ඉතින් කාර් එක හොයාගත්තා. කාර් එකක් කිව්වට ඉතින් ඒක කාර් එකක් වගේ හදලා තියෙනවා. ඒක පිටිපස්සේ යන්නත් පුළුවන් කට්ටියට වාඩි වෙලා ඩ්‍රයිවර්ට අමතරව. දැන් අයන් වෙයිට් වුණා අක්කිස් ටර්න් එක ඉවර වෙනකන්. now අයන්ස් ටර්න් finish again අම්මිගේ අතට ආවා. ඉතින් අම්මිත් එක්කත් පොඩ්ඩක් ඉන්න ඕන. බඩත් ගිනි නිදිත් මතයි එයාට. let's go. අනේ පිගීලා. ඉතින් අපි පිගීලවයි පිගීලගේ ෆන් ෆැක්ට් එකත් බලලා ගෝට්ලත් හිටියා ඊට එහා පැත්තෙම. ගෝට්ලවත් බලලා අපි දැන් කොහෙද යන්නේ? අපි යනවා ඩෑම් එක උඩින් චිකන්ස් ලව බලන්න. ඉතින් පොඩ්ඩෝ ඉන්න කට්ටිය ස්ට්‍රෝලර් එකක් අරගෙන එන එක තමයි ගොඩක් හොඳ. එයාලට ටයර්ඩ් වෙනවා අන්තිම හරිය යද්දී. ඉතින් එතකොට එයාලව ස්ට්‍රෝලර් එකට දාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අරන් ආපු බෑග්ස්, කෑම බීම, වෝටර් බොටල් උනත් අපිට ස්ට්‍රෝලර් එකේ දාගෙන යන්න පුළුවන් නිසා මම රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන් ස්ට්‍රෝලර් එකක් අරන් එන්න කියලා. ඔයාලට ඉතින් පේනවනේ අපේ ස්ට්‍රෝලර් එකේ මොනවද යන්නේ. ළමයි දෙන්න කොහෙද යන්නේ කියලා. ඉතින් තාත්තලා දෙන්නව තමයි ස්ට්‍රෝලර් එක කරගෙන තියෙන්නේ මේ වෙද්දි.
ඉතින් හේ තමයි ගොඩක් මේ සත්තු කෑමට ගන්නේ. මං අහලා තියෙනවා රැබිට්ලට වුණත් කැරට් ගොඩාක් කියන්නේ වෙජිටබල්ස් කෑවහම එයාලට බඩේ අමාරුව හැදෙනවලු. ඉතින් අපි නමුත් පොත්වල කියවලා තියෙන්නේ හාව කන්නේ කැරට් කියලානේ. නමුත් ඇත්තටම හාවොන්ට පැලට්ස් සහ හේ තමයි කන්න දෙන්නේ. එහෙම නැත්තම් එයාලගේ බඩේ අමාරු හැදෙනවලු. දැන් ගාඩන් එක හරි ෆාම් එක ගොඩාක් සත්තුන්ට අයන් ගෙදර යන්න අඬ ගහනවා. අපි ඒත් කතා වුණේ දැන් ගාඩන් එක හදලා ඉවරයි ෆාම් එකකුත් දාගත්තා නම් හරි කියලා. කට්ටියට එන්න පුළුවන් අපේ ගෙදර ටිකට් අරගෙන ෆාම් එක බලන්න. මේකෙදින් පොඩ්ඩනයක් දැක්කද? Look, more chicken. මෝ චිකන් කෑ ගහනවනේ. අන්න. Oh, කුක් කුක් කුක්. ඇහෙනවද? කුක් 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 කියනවනේ. in here. In no, other side. අද සයිඩ් එකේ. චිකන් කොහෙද ඉන්නේ? Other side. අද සයිඩ්. චිකන් කොහොමද කෑ ගහන්නේ? කුක් කුක් කුක්. Cook, cook, cook. කෝ කියන්න මෙයාලට කොහොමද කෑ ගහන්නේ කියලා. Cook, කුක් කුක් කුක්. cook, cook, cook. පිග්ගී කොහොමද කෑ ගහන්නේ? Big. ඔයින්ක් ඔයින්ක්. Thinking. එතකොට නෙයි නෙයි. හෝස් කොහොමද කෑ ගහන්නේ? නෙයි 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 නෙයි. එවනේ? Nene. ඉතින් පුංචි අයව අපි එළියට අරන් යනවා කියලා අරන් යන වාලේ අරගෙන යන්න ඕනි නැහැ. එයාලත් එක්ක අපි කනෙක්ට් වෙන්න ඕන. අපි එයාලත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක නිතරම බිල්ඩ් කරගන්න ඕන. මම හැම වෙලාවෙම උත්සාහ කරනවා අයන් බබත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක හැම වෙලාවෙම බිල්ඩ් කරගන්න, එයාත් එක්ක කමියුනිකේට් කරන්න, එයාත් එක්ක කතා කරන්න, එයාගේ ෆීලිංගස් වලට ගරු කරන්න. ඉතින් ඒක හරිම වැදගත්. මොකද එයාත් හියුමන් බීන් කෙනෙක්. එයාටත් ගරුත්වයක් දෙන්න ඕන. ඉතින් ඒක එයාට ලැබෙන දේ එයා සමාජයටත් දෙයි කියලා. ඉතින් මං හැම වෙලේම අයන් බබාට උගන්වන්න උත්සාහ කරනවා අපි එන්ජොයි කරපු මේ පරිසරය නැවතත් ඒ විදිහටම ලස්සනට තවත් කෙනෙකුට එන්ජොයි කරන්න පුළුවන් වෙන විදිහට තියලා එන්න. Yeah, Coco. What are you doing, guys? Say nothing. Say nothing, Ayan. If you said yeah, nothing, I'm safe. Bye bye. Yeah, Coco. Only one. Only one more. Okay, darling. Bye, Ayan. Amma. Yeah, I'm here. Hello, how are you? Hi, Ayan. Come. Oh, careful. Let's go, Tanashi. ඉතින් බොහොම අමාරුවෙන් ප්ලේ ඒරියා එකෙන් ගලවගෙන දැන් අපි ලන්ච් ගන්න තමයි ආවේ. මෙතන තියෙන පික්නික් ඒරියා එකක්, බාබිකියු ඒරියා එකක්, රෙස්ට් ඒරියාස්. ඉතින් එතන තියෙන කැෆේ එකෙන් අපි සමහර කෑම ඕඩර් කරා, බීම ඕඩර් කරා. ඒ වගේම අපි ගෙදරිනුත් චූටි චූටි කෑම හදාගෙන ඇවිත් තිබුණා. ඉතින් අපි ලන්ච් එක අරගෙන ටිකක් වෙලා කතා බහ කර කර ඉඳලා ෆොටෝස් අරගෙන දැන් අපි ඇනිමල් ෆාම් ලෑන්ඩ් එකෙන් පිටත් වෙන්න තමයි හදන්නේ. ඉතින් හරිම හොඳ ක්වොලිටි ටයිම් එකක් තිබුණා. ඉතින් thank you හැමෝටම මේ වෙනකන් අපේ channel එකත් එක්ක එකතු වෙලා අපේ වීඩියෝ එක enjoy කරාට.
ඉතින් මේ වෙනකන් ඔසි ඩයරි සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහින් සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. අපි දාන වීඩියෝ එසැනින්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ගිහින් එන්නම්. බයි.